iBorn හැමෝටම මම රශ්මි ශ්‍රීමාත් PLC to advanced video series එකෙන් අද අපි කතා කරන්නේ PLC එකේ memory එක ගැන. අද මම PLC memory ගැන කතා කරන්න උත්සාහ කරන සහ සැලකිලිමත් වෙන ප්‍රධාන කාරණයක් තමයි අපිට කුමන පරිමාණයක ප්‍රොජෙක්ට් එකක් කරන්න සිදු වුණත් කුමන පරිමාණයක ප්‍රොජෙක්ට් එකක් එක ගනුදෙනු කරන්න සිදු වුණත් ඒ ඕනම අවස්ථාවක් හැන්ඩල් කරගන්න පුළුවන් විදියට memory එක පැත්තෙන් අපිට අවශ්‍ය හා අත්‍යවශ්‍ය වෙන දැනුම සහ ඒ සම්බන්ධ කරුණු කාරණා ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න සහ බෙදා ගන්න. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා ටික තමයි memory වර්ග හා sizes හඳුනා ගැනීම, memory addressing කරන විදිය, memory organize කරගන්න විදිය, අපේ ප්‍රොජෙක්ට් එක අනුව අපේ PLC එකේ memory resources භාවිතා වෙලා තියෙන විදිය පරීක්ෂා කිරීම, memory එකට අදාළව programming optimization කිරීම ගැන, memory භාවිතා වෙන විදිය ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීම සහ එහි වැදගත්කම ගැන. load memory, work memory, return to memory කියන්නේ මොනවද කියලා අපි පළවෙනි වීඩියෝ එකකින් කෙටියෙන් කතා කරා. ඒ නිසා අපි වැඩි කතා නැතුව කෙලින්ම memory එක ගැන කතා කරන්න යමු. අද වීඩියෝ එකේ data type ගැන පොඩ්ඩක් කතා වෙනවා. හැබැයි data type ගැන මම වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා. අද data type ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ. ඒකින්ද ඒ ගැන වැඩි කතා නොකර අපි memory areas ගැන හොඳ අවබෝධයක් ලබා ගමු. හරි. අපි දැන් PLC එකේ memory area එක ගැන කතා කරන්න යන්නේ. ප්‍රධාන වශයෙන් මම මේ PLC memory area එක කොටස් තුනකින් හඳුන්වා දෙන්න. එකක් තමයි මේ input area එක, මේ output area එක, මේ memory area එක. දැන් input area එක කියලා කියන්නේ අපිට PLC එකේ physical inputs එහෙම සම්බන්ධ වෙන ගැලිම direct address වෙන memory area එක. ඊළඟට output කියලා කියන්නේ PLC එකේ output පැත්ත physically addressing වෙන direct addressing වෙන area එක. memory කියලා කියන්නේ අපි program එකේ අවස්ථා අනුව internal variable create කරගන්න memory area එක. ප්‍රධාන වශයෙන් memory input පැත්ත, output පැත්ත සහ අපි variable create කරගන්න internal memory area එක විදිහට තියෙනවා. දැන් මෙතන ඔයගොල්ලෝ ගොඩක් දුරට PLC program ලියලා ඇතිනේ. මෙන්න මේ වගේ ඒවා input එකක් තියෙනවා, output එකක් තියෙනවා. මේ push button එක පළවෙනි එක i බිඳුව කියලා ගමු. input output අපි ගන්න බිඳුව කියලා ගන්න. දැන් මේක input එක, මේක output එක, මේ දෙකම digital ආකාරයේ input and output. ඒ කියන්නේ push button එක තියෙන පුළුවන් අවස්ථා දෙකයි, එක්ක 1 එක්ක බිඳුව. digital input වල හැටියේ. එතකොට output ගත්තත් එක්ක 1 එක්ක බිඳුව, true or false. එතකොට තියෙන්නේ මෙතන push button එක ක්ලික් කරාට පස්සේ මෙතන output එකක් කියන එක තමයි මේ program එකේ වෙන්නේ. දැන් මේ වගේ දෙයකට අපිට bit logic යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක bit එකේ memory. අපි බලමු මොනවද එක bit එකක memory කියලා කියන්නේ. මෙන්න මේ වගේ එකක්. දැන් අපි input පැත්තෙන් ගත්තොත් මේ පළවෙනි row එක. කියන්නේ බිඳුව කියලා ගමු. බිඳුවෙන් දැන් පටන් ගන්න. එතකොට මේ පළවෙනි row එකේ මේ පළවෙනි bit එක. ඒ කියන්නේ i බිඳුව කියන්නේ මෙන්න මේ bit එක. මේ මුළු memory එකෙන්ම මෙන්න මේ කොටස තමයි i බිඳුව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ memory එක පාවිච්චි කරද්දී මෙන්න මේ කොටස තමයි use වෙන්නේ. එතකොට දැන් අපි output memory එකකුත් තියෙනවනේ. output memory එක ගත්තාම q බිඳුවේ මේ බිඳුව වෙනි row එකේ බිඳුව වෙනි bit එක තමයි මේක. ඒ කියන්නේ අපිට මේකේ මේ memory එක use කරද්දී මෙන්න මේ bit එක තමයි use වෙන්නේ. දැන් ඒක අපිට PLC memory area එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන මේ i බිඳුව කියන row එකේ මේ බිඳුව වෙනි bit එක. මේ තියෙන මේක use වෙලා තියෙනවා කියලා තමයි මේ මෙතන පෙන්නන්නේ. මේ QB ඒ කියන්නේ මේ Q output පැත්තෙන් QB කියන row එකේ බිඳුව කියන bit එක use වෙලා කියලා අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේකත් දාන්නම් Q බිඳුව 1 කියන bit එක. එතකොට මෙතනින් ටික් එක වැටේ. i බිඳුව 1. දැන් i බිඳුව 1 දැම්මහම මෙන්න මෙතෙන්ට ටික් එක වැටෙනවා මේ. ඒ කියන්නේ මේ bit එකත් අපි use කරා කියන එක. අපිට මෙන්න මේ area එකෙන් බලා ගන්න පුළුවන්. මේකට කියන්නේ assignment list කියලා. සාමාන්‍යයෙන් ගොඩක් PLCs වල මේක අපිට බලා ගන්න පුළුවන්. PLC එක memory එක use වෙච්ච විදිය අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන input output පැත්ත, මේ IB කියලා කියන්නේ input, QB කියලා කියන්නේ output. මේ තියෙන bit memory. ඒ කියන්නේ අර internal memory මම කිව්වේ. මම එයින් එක කොල් ලියලා පෙන්නන්නම්. මෙතෙන්ට මම දානවා m බිඳුව. ඒ කියන්නේ memory පැත්තේ. බිඳුව. දැන් refresh කරලා බලමු. මේ M0 කියන byte row එකෙන් මෙන්න මෙතන බිඳුව වෙනි bit එක අපි use කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන M කියන මෙන්න මේ row එකෙන් මෙන්න මේ bit එක අපි use කරලා තියෙනවා. ඔන්න ඔහොම තමයි bit එකක් අපි පාවිච්චි කරන විදිය සහ bit එකක
බිට් එකක් පවතින විදිය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙමරි එකේ බිට් එකකට හිමි වෙන ස්ථානය සහ ඒ බිට් එකක් assign කරගන්න විදිය තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ. දැන් ඒ වගේ තමයි Q digital output පැත්ත assign කරගන්න ගියත් අපි දැන් Q 1.1 කියලා ගන්නේ මෙන්න මේ එක row එකේ මෙන්න මේ බිට් එක. ඔහොම තමයි සාමාන්‍යයෙන් අපි PLC වලදී bit logic වලට bit memory එක assign කරගන්න. අපි ඊළඟට කතා කරන්න ඕන byte. ඇයි අපිට byte ඕන වෙන්නේ? අපිට සාමාන්‍යයෙන් discrete type එකේ project එකක් නම් ඒ කියන්නේ on off වගේ දේවල් විතරක් නම් use වෙන්නේ. contactor on off කරනවා, pneumatic piston on off කරනවා වගේ දෙයක් නම් වෙන්නේ. අපිට මේ වගේ bit logic වලින් program එකක් ලියා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට ඊට එහා ගිය values එක ගනුදෙනු කරන්න වෙනවා. උදාහරණයක් විදිහට යම්කිසි අගයන් එකතු කරන්න අඩු කරන්න වෙනවා නම් analog signal same අපිට ගන්න වෙනවා නම් ඊට වඩා ලොකු values වලට අපිට යන්න වෙනවා. ඒ කියන්නේ අපිට bit එකක save කරන්න පුළුවන් එකක සහ බිඳුව කියන values දෙක විතරයි. හැබැයි අපිට ඊට වඩා ලොකු සංඛ්‍යාවක් store කරගන්න ඕන නම් උදාහරණයක් විදිහට සාමාන්‍ය බිඳුව සහ 255 අතර වගේ සංඛ්‍යාවක් එක් කුඩා සංඛ්‍යාවක්. ඉතින් ඒ වගේ සංඛ්‍යාවක් අපිට store කරගන්න අවශ්‍ය නම් අපේ PLC program එකක් ඇතුලේ අපිට සිද්ධ වෙනවා bit 8ක එකතුවකින් හැදෙන byte එකක් use කරන්න. byte එකක් කියන්නේ bit 8ක එකතුවක්. ඕගොල්ලෝ දන්නවා bit එකක් කියන්නේ byte එකක් කියන්නේ bit 8ක්. එතකොට byte එකක store කරන්න පුළුවන් 255ක value එකක් විතරයි. එතකොට අපිට ඒ වගේ අගයක් store කරගන්න ඕන variable එකක් create කරගන්න නම් මෙන්න මේ PLC එකේ memory area එකේ මේ වගේ කොටසක් අපි වෙන් කරගන්න ඕන. අපි බලමු මේ කොහොමද මේ කොටස වෙන් කරගන්නේ කියලා. මම input පැත්තෙන් වෙන් කරගන්නම්. අපි උදාහරණයක් විදිහට physical input එකක් අපි set කරලා තියෙන sensor එකකට ඒ sensor එකෙන් එන value එක උඩරිම යන්නේ 255 ගේ දක්වා විතරයි. ඊට වඩා අඩු වගේක් විතරයි ගන්නෙ. එතකොට අපි මේ වගේ memory එකක් වෙන් කරගන්න ඕන. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද ඒක වෙන් කරගන්නේ කියලා. ඔන්න මම මෙතෙන්ට add function එක ගන්නවා. උදාහරණයක් පෙන්නන්න. add කියන්නේ අපිට values දෙකක් එකතු කරලා එහා පැත්තට උත්තරේ ගන්න පුළුවන්. ඔන්න මම මෙතෙන්ට assign කරගන්න යන්නේ byte එකක්. අපි input පැත්තෙන් byte එකක් assign කරගන්නේ IB0. එතකොට IB0 කියලා අපි assign කරගත්තට පස්සේ මම මෙතන click කරන්න. මෙන්න මෙතන byte කියන එකට දැන් tick එක වැටුණා. ඒ කියන්නේ IB කියන row එකම මෙයා දැන් align කරගත්ත කියන එක තමයි මේ මෙතන වෙන්නේ. කලින් අටුනේ මෙන්න මේ බිඳුව ගාව ඉන්නේ. දැන් මේ byte කියන column එකේ මෙන්න මෙතන tick එක වැටලා මේ row එක මෙයා වෙන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ row එකම මෙයා byte එකක් විදියට දැන් වෙන් කරගත්තා. මම දැන් මෙතෙන්ටත් value එකක් අපිට අවශ්‍යයිනේ. අපි ඒක දැන් I බිඳුව අපි use කරලා තියෙන්නේ I දැන් 1 එකෙන් අපි ගමු. 1. හරි. දැන් අපි මේක refresh කරලා බලමු. මේ දැන් මේ bit එකත් ඒ byte එකත් එයා වෙන් කරගත්තා. අපිට දැන් තව එකක් ඕනේ I P3. මේක refresh කරගමු. මේ දැන් අපි byte වලින් values තුනක් මෙයා assign කරගෙන ඉන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් tag table එකේ මේ මෙතන data type එක මම වෙනස් කරනවා. මම data type ගැන කොහොමත් වෙනම වීඩියෝ එකක් කරනවා. මේ data type ගැන වීඩියෝ එකක් නෙමෙයි. මම මේක delete කරලා දාන්න. අපි මේක simulate කරලා බලමු. මම කිව්ව විදිහට එයාගේ යන් calculate කරනවාද කියලා. මම කිව්වේ උඩරිම 255යි දාන්න පුළුවන් කියලා. මම මෙතන 255ක් දාන්න. හරිද? 255යි බිඳුවයි 255යි. මම මෙතන 100ක් දාලා ගන්නම්. ඔන්න 100 බිඳුවයි 100යි මෙතනට මම තව 100ක් දාන්නම්. හරි 100යි 100යි 200යි පෙන්නනවා අවුලක් නෑ. මම මෙතන 0 කරන්න. මෙතන මම 255 දාන්න. හරි. 255 බිඳුවයි 255යි අවුලක් නෑ. මම මෙතන 256 දාන්න. හරි අපිට එන්ටර් කරන්න දෙන්නෙත් නෑ. හැබැයි අපිට මෙතන දාන්න පුළුවන් 255යි මම මෙතන 10ක් දාන්න.
හරි 255යි 10යි 9 නෙමෙයි. මෙතන දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි සැලකිලිමත් වෙන්න ඕන. අපිට මේ බයිට් කියන වේරියබල් එකේදී අපි මේ බයිට් කියන මෙමරි ඒරියා එකේ assign කරන වේරියබල් වල 255ට වඩා වැඩි එකකට අපිට යන්න බෑ. ඒක අපි අවධානයෙන් ඉන්න ඕන. එතකොට අපිට ඊට වඩා ලොකු වැලියු එකකට යන්න ඕන නම් අපිට ඊළඟට යන්න වෙනවා මෙන්න මේ word කියන මෙමරි ඒරියා එකක් වෙන් කරගෙන යූස් කරන්න. ඒ කියන්නේ අපිට දැන් බයිට් යූස් කරන්න බෑ. අපිට ඊළඟට word එකක් යූස් කරන්න වෙනවා අපේ values ලොකු වෙන. අපිට සාමාන්‍ය word එකකදී මෙන්න මේ වගේ අගයක් 65535ක වගේ අගයක් ස්ටෝර් කරන්න පුළුවන්. බිඳුවේ ඉඳන් 65535ක අගයක්. මේ වර්ඩ් එකක සේව් කරන්න පුළුවන් ඉන්ටිජර් වැලියුස්. මේවා ගැන අපි පස්සේ කතා කරමු කොහොමද ඒ වැලියුස් හැදෙන්නේ කියලා. අපි දැනට සාමාන්‍ය සංඛ්‍යා ධන ඍණ නැතුව දශම සංඛ්‍යා නැතුව බිඳුවේ ඉඳන් 65535 දක්වා අගයක් සේව් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද වර්ඩ් එකක් assign කරගන්නේ කියලා. අපි වර්ඩ් එකක් assign කරගන්නවා කියන්නේ දැන් input පැත්තෙන් නම් මෙන්න මේ ඒරියා එකම වෙන් කරගන්නවා. ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගත්තාම 0.1යි මර්ජ් කරගන්න වෙනවා අපිට. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මම තා නෙට්වර්ක් එකක් ගහන්නම්. එකකට ඇඩ් කියන එකක් තාම. හරි. දැන් මෙතෙන්දී අපි යූස් කරලා තියෙනවා IB013 කියන ඒරියාස් අපි යූස් කරලා තියෙනවා. අපි දැන් ඊළඟට පටන් ගන්න ඕන අපි 3 යූස් කරලා තියෙන්නේ අපි 4. ඒ කියන්නේ අපි IW4 ඔන්න අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා බලමු. දැක්කද? දැන් මෙතන W පැත්තේ දෙකක් වෙන් කරගෙන තියෙනවා. මේ රෝස් දෙකකට ටික් එකක් වැටලා තියෙනවා. දැන් මේ බයිට් වලදී මේ පැත්තෙන් වැටලා තියෙන්නේ W වලදී ඔන්න වර්ඩ් එකක් assign වෙලා තියෙනවා. දැන් 4යි 5යි දෙකම align වෙලා. දැන් උදාහරණයක් විදිහට මේ 4 සහ 5 කියන ඒරියා දෙකම අපි දැන් එක variable එකකට align කරගෙන තියෙන්නේ. අපි ඊළඟට 6න් තමයි පටන් ගන්න ඕන ඊළඟ value එක දාන්න. අපි IW6 ඔන්න ඒක දැම්මා. අපි මෙතන refresh කරලා බලමු. මේ එතකොට මේ දෙවෙනි word එක අපි තුන්වෙනි එකක් දාමු. අපි ඒක දාන්න වෙන්නේ IW8. හරි. මෙන්න IW8 බලමු. හරි data type එක හරි. මම මේක අප්ලෝඩ් කරනවා. අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. data type එක වැරදි. මම මේක පොඩ්ඩක් හදා ගන්නවා. data type ගැන මම වීඩියෝ එකක් ගේනවා. මෙතන CI බිඳුවයි CI මම මෙතන 200ක් ගන්නවා. 100ක් ගන්නවා. හරි 100 200යි මම කිව්වා මේ වර්ඩ් එකකදී අපිට යන්න පුළුවන් උපරිම වැලියු එක මෙන්න මේ 65535. මම මෙතෙන්ට 65535 දෙන්න. මම මෙතන ඉස්සෙල්ලා 0 කරගන්න. 65535. හරි 65535 දුන්නාම මෙතන ප්‍රශ්නයක් නැහැ. 65535 බිඳුව 65535යි. හැබැයි මම මෙතන 65536 දෙන්න. 65536 අපිට එන්ටර් කරන්න දෙන්නෙත් නැහැ. මෙතෙන්ට ගමු 10ක්. හරි 65535යි 10යි 9 නෙමෙයි. ඒ කියන්නේ අපිට ඒ අදාළ වේරියබල් එකේ ස්ටෝර් කරන්න පුළුවන් උපරිම අගයට වඩා අගයක් අපිට ඒ වේරියබල් එකට ඇඩ් කරන්නත් බෑ. ඒ වේරියබල් එක අපිට කැල්කුලේෂන් කරලා හරියට අවුට්පුට් එකක් ගන්නත් බෑ. එතකොට අපි අනිවාර්යෙන් දරන් ඉන්න ඕනේ අපි ස්ටෝර් කරන අපි ක්‍රියේට් කරන වේරියබල් එක සහ අපි ස්ටෝර් කරන වැලියු එක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ මෙමරි එක අපිට වැඩ කරද්දී. දැන් උදාහරණයක් විදියට අපිට
බින්දුව ඉඳන් උපරිමගේ 100ට වගේ යන කැල්කුලේෂන්ස් නම් අපි කරන්නේ. අපි යම් කිසි කැල්කුලේෂන් කරාට පස්සේ එන ආන්සර් එකත් උපරිම 100 වගේ යගයකට නම් යන්නේ. අපිට බයිට් කියන මෙමරි ඒරියා එකක් වෙන් කරගෙන බයිට් වේරියබල් එකක් අපිට හදාගන්න පුළුවන්. ඊට වඩා වැඩි සංඛ්‍යාවකට යනවා නම් අපිට වර්ඩ් එකක් වෙන් කරගන්න වෙනවා. අපිට වර්ඩ් එකේ ස්ටෝර් කරන්න පුළුවන් උපරිම සංඛ්‍යාවටත් එහා සංඛ්‍යාවක් අපිට අවශ්‍ය වෙනවා නම් අපිට ඩබල් වර්ඩ් එකකට මෙන්න මේ වගේ යන්න වෙනවා. ඉතින් ඒ වගේ අපි assign කරන variables අනුව එක PLCs වල එක විදියයි මේවා assign කරන විදිය. උදාහරණයක් විදිහට ඒ letters ගත්තාම දැන් Siemens වල නම් input I වලින් output Q වලින් ඊළඟට සමහර PLCs තියෙන input X වලින් output Y වලින් ඒ වගේ පොඩි වෙනස්කම් තියෙන මේ memory උනත් assign කරගත්තී. නමුත් සාමාන්‍යයෙන් මේ හැම PLC එකකම ගත්තාම සාමාන්‍ය වැඩේ වෙන විදිය ගොඩක් දුරට සමානයි. ඉතින් ඒ වගේ අපි ක්‍රියේට් කරගන්න වේරියබල් සඳහා යන ඉඩ ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේකෙදි අපි තෝරගන්න ඕනේ අපේ වැලියු එක උපරිම කොච්චර යූස් වෙනවද ඒකට අදාළ වේරියබල් එකක් තමයි අපි ක්‍රියේට් කරගන්න ඕන. මොකද අපි සාමාන්‍යයෙන් 100 200 වගේ මේ අගයන් එක්ක නම් ගනුදෙනු කරන්නේ ඒ අදාළ කැල්කුලේෂන් එක අපි කොයිම වෙලාවකවත් D word වලට සහ L word වගේ මේ වගේ 64 bit ලොකු memory area create කරගන්න නරකයි. මොකද ඒකෙන් අපේ memory area එකේ ටික විශාල ඉඩ වෙන් වෙනවා. හැබැයි පොඩි calculation එකක් නම් වෙන්නේ ඒක අපරාධයක්. ඒක හින්දා අපේ calculation වලට අදාළ values වලට ගැලපෙන variables අපි අනිවාර්යෙන් තෝරගන්න ඕන. මම දැන් කතා කරන්න යන්නේ මේ memory area PLC එකේ hardware පැත්තේ කොහොමද භාවිත වෙන්නේ කියලා. ඒ කියන්නේ භාවිත වෙච්ච ප්‍රමාණය අඳුරගන්නේ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. දැන් අපි දැනට මෙතන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ගහලා අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම ඒක බලන්න. මෙන්න මෙතන ඔන්ලයින් ඩයග්නොස්ටික් වල මම ඔන්ලයින් ඩයග්නොස්ටික් ගැන වෙනම ලෙසන් එකක් ගේනවා. මම දැනට මෙතන පෙන්නන්නම් ඔන්ලයින් ඩයග්නොස්ටික් වල මෙතන මෙමරි කියලා ඒරියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් PLCs වල අපිට මේක චෙක් කරගන්න පුළුවන්. අපි දැනට අප්ලෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එකේ හැටියට මේ කෝඩ් මෙමරි එක මෙතන 100ක් ගිහින් තියෙනවා. data work memory එක 172ක් ගිහින් තියෙනවා. සහ retain memory එක විදියට 0ක් තියෙනවා. මම පොඩ්ඩක් මේක ප්‍රෝග්‍රෑම් ඔක්කොම ක්ලියර් කරගෙන අලුතෙන් කම් මේ ටිකත් අපි ඩිලීට් කරලා දාමු. හරි. දැන් empty program එකක් තියෙන්නේ. හරි. මෙතන දැන් empty program එකක් තියෙන්නේ. RAM එකේ අපිට පෙන්නනවා 82ක් වගේ. data work memory 0, return memory 0. load memory එකේ 0 කොහොමද පෙන්නන්නේ? මෙතන අපි real hardware use කරන්නේ නැති හින්දා load memory එකට තමයි මේ program එකේ තියෙන සියලුම data load වෙන්නේ. ඊට පස්සේ code එක run වෙන්න අවශ්‍ය data මොනවද කියලා බලලා ඒවා load කරගන්නේ program එක run වෙනවත් එක්ක. ඊට පස්සේ data work memory, return memory මොනවද කියලා අපි කතා කරමු. දැනට අපි empty program එකක් upload කරලා තියෙනවා. නමුත් RAM එකේ 82ක් තියෙනවා. අපි මේකට ටික memory add කරලා අපි program එකක් add කරමු. add මම මෙතන MD0 මෙතන මම double word වලින් add කරන්න. MD0 ඊළඟට අපිට ගන්න වෙන්නේ 4 ඊළඟට MD8 මෙතන මම double word තුනක් use කරලා තියෙනවා variables. දැන් බලමු memory area එකට මොකද්ද වෙන්නේ කියලා. main දැන් මෙතන පොඩ්ඩක් කලින්ට වඩා වැඩි වෙලා තියෙනවා. දැන් මෙතන 91ක් වෙලා තියෙනවා RAM එකේ. දැන් ඊළඟට ඒ කියන්නේ මේක අපිට ප්‍රෝග්‍රෑම් එකක් ඇඩ් වෙන්න මෙතන මෙමරි එක ඉඩ යනවා. මම ඒක තව නෙට්වර්ක් එකක් ගහලා පෙන්නන්නම් මෙතෙන්ට. මේක අපි MD8 නේ. මට MD12 13
16 මම මේකත් අප්ලෝඩ් කරන්න. හරි, මෙතන කෝඩ් මෙමරි එක ඔන්න දැන් 100ක් වුණා. ඒ කියන්නේ මේකට මේ ප්‍රෝග්‍රෑම් එකට ෆන්ක්ෂන් වැටෙන්න මෙතන මේ කෝඩ් වර්ක් මෙමරි එක යූස් වෙන ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක සංකීර්ණ වෙන්න විශාල වෙන්න මෙතන RAM එකට යන ඉඩ වැඩි. දැන් මෙතන මේ බයිට් වලින් පෙන්නන්නේ මේ size in byte. එතකොට අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ PLC එකේ RAM එක කොහොමද මේ වෙලාවේ යූස් වෙන්නේ කියලා. දැන් මේකේ work memory කියලා පෙන්නන්න RAM එක. එතකොට අපි real hardware use කරද්දි මෙතන load memory එක පෙන්නනවා. දැන් ඊළඟට අපි data work memory කියන්නේ මොකද කියලා බලමු. ඒකට අපිට data block එකක් create කරගන්න ඕන. data block ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා. data block ගැන අපිට ගොඩක් දේවල් කතා කරන් තියෙනවා. මම මෙතන දැනට මේක පෙන්නන්න විතරක් මම data block එකක් create කරගන්නම්. මෙන්න මේ data block එකක් create කරගන්න. මේවා මම පස්සේ කතා කරනවා. data block එකක් create කරගත්තා. මේක initialize කරලා upload කරනවා. හරි. මේ data block එක create කරගත්තට පස්සේ අපිට මෙතන data work memory එකෙන් 172ක value එකක් එයා අරගෙන තියෙනවා. මේ මෙතන මෙච්චර value එකක් ගන්න හේතුව මම පැහැදිලි කරන්නම්. මේකට මේ data block එකක් create කරද්දී ඒක initialize වලට ටිකක් memory එක වැඩිපුර යනවා. ඒකට උදාහරණයක් විදිහට මේකේ අපි data block එකේ versions, data block numbers, ඊළඟට ඒකේ memory align වෙන කොට හැදෙන informations, ඒ වගේ දේවල් වලට මේ data block එකක් create කරගත්ති ඒ වගේ memory එකක් යනවා. මම data block එක ඇතුළට variable එකක් create කරගන්නම්. අපි දැනට තියෙන්නේ මෙතන 172 තියෙන්නේ. අපි variable එකක් create කරගෙන බලමු. මෙතන මම keyword එකක් දාගන්න. ඒ වගේ මම මෙතන values කීපයක් දාගන්නම් මෙතනට. හරි. මම keyword 4ක් දාගෙන තියෙනවා. මම මේක compile කරලා මම මේක දැන් අප්ලෝඩ් කරනවා. හරි. දැන් මෙතන 188ක් වුණා. ඒ කියන්නේ අපි data block එකේ variables වැඩි වෙන්න ඒ variable වල sizes වැඩි වෙන්න මෙතන data work memory එකේ value එක වැඩි වෙනවා. දැන් අපිට බලන්න තියෙන්නේ return memory එක. return memory එක කියලා කියන්නේ ඕගොල්ලන්ට මම පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා return memory එකේ save කරන්නේ අපි manual variable අපි save කරන්නේ. උදාහරණයක් විදිහට අපි ওই VFD එක set point එක අපි තියෙනවා නම් ඒක අගයක් උදාහරණයක් විදිහට RPM එක 128යි නම් ඒක ඒ සිස්ටම් එක supply එක off කරත් ආපහු on කරද්දී ඒ විදිහටම තියෙනවා. ඒ වගේ values අපි save කරන්නේ return memory එකේ. අපි දැන් return memory එකට value එක save කරන විදිය බලමු. මම මේ වගේ පස්සේ අත්‍තරම කතා කරනවා. මම මේ memory එක check කරගන්න විදිය පැත්තෙන් විතරයි මේ කතා කරන්නේ. මම ඒකට මේ data block එකේම අපි දැන් keyword 4ක් create කරගත්තා. මම එකක් විතරක් මේ return කියලා මේකේ tick එකක් දානවා. එතකොට මේ memory මේ variable එකේ අපි save කරන ඒවා මේ supply ගියාට පස්සේ ආපහු on කරද්දී ඒ විදිහටම තියෙනවා. මම ඒක පස්සේ කරලා පෙන්නන්න. මම මේ දැනට මම ඔන්න මෙතනට ටික් එක දාලා ඔන්න මම අප්ලෝඩ් කරනවා. දැක්කද? අපි dword එකක් එතනට dword එකකට ටික් එක දාපු හින්දා dword එකකට byte rows 4ක් යනවා. byte 4ක් යනවා. ඒ byte 4 තමයි මේ පෙන්නන්නේ මෙතන. දැන් මම tag list එකේ අපි දාගෙන තියෙනවා මෙතන MD12. මේක අපි return memory එකට දාමු MD12. මෙතන මෙහෙම කෙලින්ම දාන්න බෑ. මෙතනට අපි create කර ගන්න වෙනවා MD හරි. දැන් අපිට මෙතන MD0 වල ඉඳන් MD20ට යනකම් මෙතන return වුණා. return විදිහට save කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි setup කරගත්තට පස්සේ මෙතන select වෙලා save වුණා. අපි දැන් බලමු මේක upload කරලා return memory එකේ තත්ත්වය කොහොමද කියලා. මෙන්න byte 24ක්. එතන byte 24ක් වෙන්නේ.
මේ වැලියුස් මෙතන තියෙනවා 1 2 3 4 5යි 5 4 20යි අපි මේ data block එකේ 4යි 24යි දැක්කනේ ඒ විදිහට තමයි return memory එකට value save වෙන්නේ අපිට එතකොට බලා ගන්න පුළුවන් return memory එක කොච්චර use වෙලාද එතකොට data work memory එක කොච්චර use වෙනවද code work memory එක කොච්චර use වෙනවද කියලා අපිට මෙන්න මෙතන online diagnostic panel එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ online diagnostic කියන්නේ වෙනම subject එකක් අපි ඒක වෙනම කතා කරන්න ඕනේ හැබැයි දැනට අපිට memory use වෙන විදිය PLC එක ඇතුලේ ඔන්න ඔය විදියට කතා කරන්න පුළුවන් ඉතින් දැන් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට පූර්ණ අවබෝධයක් එන්නේ නැති කියලා PLC එකේ මෙමරිය පරීක්ෂා කරන විදිහ, ඒක භාවිතා වෙන විදිහ සහ ඒක යූස් වෙලා තියෙන විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න. අපිට මේ දේවල් ගැන අවබෝධයක් තිබීමෙන් ඇති වෙන වාසි දිහා බැලුවොත් අපිට පුළුවන් අවබෝධයක් ගන්න යම් කිසි සිස්ටම් එකකට ලිමිටඩ් බජට් එකකදී PLC එක සිලෙක්ට් කරන්න, new features add කරන්න පුළුවන්ද? අපි මොඩිෆිකේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ මොඩිෆිකේෂන් එකට මේකේ තියෙන මෙමරි එක ඇතිද? මදි නම් ඒ මදි වෙන්නේ කුමන මෙමරි ඒරියා එකේද? එතකොට තවදුරටත් ඔප්ටිමයිස් කරලා අපිට මෙමරි එක වැඩි කරගන්න පුළුවන් විදියක් තියෙද? නැත්නම් PLC එක රීප්ලේස් කරන්න සිද්ධ වෙයිද? load memory එක අප්ඩේට් කරන්න අවශ්‍යද වගේ තීරණ ගන්න මේ දැනුම අපිට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. අද ලෙසන් එකේ මොනවා හරි ඩවුට් අපහැදිලි තන් මොනවා හරි තියුණා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ data types ගැන. අපි PLC වල භාවිත කරන ගොඩක් data types ගැන අපි එකෙන් කතා කරනවා. එහෙනම් අපි ඊළඟ සතියේ හමු වෙමු. සුබ දවසක්.